ආයුබෝවන් යාළුවනේ අදත් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. Animal World YouTube channel එකෙන් අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ආසාවෙන් ඇති කරන ගොඩක් අය love bird කියලාත් කියන බජිරිගාර් එහෙමත් නැත්නම් බජීස්ලා ගැනයි. මේ කුරුල්ලන්ව හරිම ලේසියෙන් ගෙදර ඇති කරන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් අපි බලමු මෙයාලට හරියටම කූඩුවක් හදාගන්නේ කොහොමද සහ මෙයාලට දෙන්න ඕන හොඳම කෑම වර්ග මොනවද කියලා. වීඩියෝ එකට යන්න කලින් Animal World Game channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මුලින්ම අපි බලමු කූඩුව හදාගන්න විදිහ. බජී කුරුල්ලන්ට පියාඹන්න හොඳට ඉඩකඩ තියෙන කූඩුවක් ඕන. ජෝඩුවක් නම් අවම වශයෙන් අඟල් 18ක් දිග, අඟල් 18ක් පළල සහ අඟල් 24ක් උසවත් තියෙන්න ඕන. කූඩුව වටේට දැල් ගහද්දී දැල් අතර පරතරය අඟල් භාගයකට වඩා වැඩි වෙන්න දෙන්න එපා. ඊළඟ වැදගත් දේ තමයි කූඩුව ඇතුලේ වහන්න දාන කෝටු ප්ලාස්ටික් කෝටු දානවට වඩා ස්වභාවික ගස්වල ඇති අතු, ඒ කියන්නේ peera ජම්බු වගේ අතු කූඩුව ඇතුලෙන් හරහට හයි කරන්න. එතකොට එයාලගේ කකුල් වලට ඒක ගොඩක් සනීපයි. ඒ වගේම මෙයාලා සෙල්ලම් කරන්න හරිම ආසයි. ඒ නිසා කූඩුවට පුංචි සීනුවක් ලී වලින් හදපු සෙල්ලම් බඩු කිහිපයක් දාන්න. හැබැයි කූඩුව පිරෙන්නම බඩු දාලා එයාලට පියාඹන්න ඉඩ තියෙන එක නැති කරන්න එපා. දැන් අපි බලමු කෑම වර්ග ගැන. ගොඩක් අය හිතන්නේ බජීස්ලා කන්නේ මිනේරි විතරයි කියලා. මිනේරි දෙන එක හොඳයි. හැබැයි ඒකෙන් විතරක් එයාලට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. ප්‍රධාන කෑම එක විදිහට ඇට වර්ග මිශ්‍රණයක් දෙන්න පුළුවන්. ඒ වගේම දිනපතා අලුත් එළවලු සහ පළතුරු දෙන එක ගොඩක් වැදගත්. කැරට්, බෝංචි, වට්ටක්ක, මුගුණ වැන්න වගේ දේවල් පොඩියට කපලා දෙන්න පුළුවන්. පළතුරු විදිහට කෙසෙල්, පැපොල්, ඇපල් කෑලි දෙන්න. ඒ වගේම කුරුල්ලන්ගේ අස්ථි වර්ධනයට සහ බිත්තර දාන්න කාලයට කැල්සියම් ගොඩක් ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම දැල්ලු කටුවක් කූඩුවේ එල්ලලා තියන්න අමතක කරන්න එපා. හැමදාම කූඩුවේ තියෙන වතුර එක අයින් කරලා පිරිසුදු ජලය අලුතෙන් තියන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි හරියටම බජිරිගාර් කුරුල්ලන්ව බලාගන්නේ. ඔයාලටත් මේ වගේ කුරුල්ලන් ගැන එහෙමත් නැත්නම් වෙනත් මාළුන්ගේ සහ සතුන්ගේ තොරතුරු දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න Animal World Game අපේ channel එක අදම subscribe කරන්න. ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.